මේ තියෙන Sentinel කියන surveillance software එක. ඒකේ තියෙන features ගැන අවබෝධයක් ගත්ත හැකි මේ වීඩියෝ එක බලුවොත් මම පැහැදිලි කිරීමක් කරනවා. මෙතන මේ detection types වල පේන ඇති human detection, no human detection, vehicle, aircraft වල තියෙන fire. human detection එකේදී වෙන්නේ මිනිස්සෙක් ආවොත් විතරක් රෙකෝඩ් වෙනවා ෆෝන් එකට alert කරනවා. no human එකේදී වෙන්නේ මිනිස්සු නැත්තම් විතරක්. ඊට vehicle වාහනයක් ආවොත් aircraft, fire ගින්නක් තිබ්බොත් motion detection ඒ ටික තියෙනවා. මෙතන පේන ඇති no human alert after. ඒ කියන්නේ මිනිස්සු නැතුව ඉල්ල කොච්චර වෙලාවකට පස්සේද alert කරන්න ඕනේ කියලා තියෙනවා. ඊට පස්සේ මේ detection speed එක තියෙනවා. මොනතර ඉක්මනටද detect වෙන්න ඕනේ. performance mode එක තියෙනවා. පස්සේ මේ පහලින් තියෙනවා fall detection. fall detection එකේදී කවුරු හරි වැටුනොත් detect කරන්න පුළුවන්. වැටුනොත් alert කරනවා, record වෙනවා ෆෝන් එකට වීඩියෝ හරි පික්චර් එක හරි එන්නේ ටික ඔන් කරුවා හැකි settings වල. ඊට පස්සේ මේ කොටස posture detection. ඒ කියන්නේ කවුරු හරි ඉඳගත්තොත්, හිටගත්තොත්, පැත්ත බැල වුණොත්, නිදාගත්තොත් ඒ ටික detect කරන්න පුළුවන්. එතන තියෙන human counter filter. ඒකෙන් වෙන්නේ අපිට filter කරුවා හැකි. ඒ කියන්නේ අපි හිතමු මිනිස්සු එක්කෙනෙක්ට වැඩි නම් විතරක් alert කරන්න රෙකෝඩ් වෙන්න ඒ ටික සෙට් කරුවා. ඒක නැත්නම් 5කට අඩු නම් 3කට වැඩි නම් ඒ කැමති විදිහට ඒක උතන්ට සෙට් කරලා තිබ්බොත් ඒ විදිහට තමයි ඩිටෙක්ට් වෙන්නේ. එතන තියෙන license plate detection. එතකොට මේ number plate detect කරුවාගේ මෙතනට අපි හිතමුකෝ අපි enter කරලා තිබ්බා මොකක් හරි number plate එක අංකයක් කියලා. ඒකට ඒ වාහනේ ඒ නම්බර් එක තියෙන වාහනේ ආවොත් විතරක් ඩිටෙක්ට් වෙනවා. ඒ alert recording ඒ ටික වෙනවා. මේකෙන් වෙන color detect වෙන එක. මොකක් හරි පාටක් detect කරන්න අවශ්‍ය නම් ඒක රත් පාට මොකක් හරි ආවොත් විතරක් detect වෙන්න ඕන කියලා. ඒකට ඒක detect කරන්න පුළුවන්. තනින් ඔය කැමති පාට select කරලා තිබ්බොත්. ඊට පස්සේ දෙනවා recording and alerts කියන මේ section එකේ මෙතන recording කොටස. ඒක record වෙන්න ඕනේ කොහොමද කියන එක මෙතන අපිට හදලා තියන්න පුළුවන්. ඒක auto recording දාලා තිබ්බොත් detect වෙද්දි විතරයි record වෙන්නේ. ඒක කොච්චර වෙලාවක් record වෙන්න ඕනද කියන එකත් select කරන්න පුළුවන්. තප්පර 15ක් set කරලා තිබ්බොත් තප්පර 15 කොටස් වලටම record වෙන. ඒක හොයාගන්න කරන්න ලේසි ඒක. මැනුවල් රෙකෝඩින් ඊට අමතරව තියෙනවා. ඒක දැම්මොත් අර එක දිගටම සාමාන්‍ය විදිහට රෙකෝඩ් වෙනවා. ඔටෝ ඩිරෙක්ෂන් එක දාලා තිබ්බොත් අවශ්‍ය දේ විතරයි රෙකෝඩ් වෙන්නේ. ඒක ලොකු ස්පේස් එකක් යන්නේ හાર્ඩ් ඩ්‍රයිව් එකේ. ඒක ඉඩ ඉතුරු කරගන්න ඒක හොඳයි. ඊට පස්සේ මේක කොටස ඔඩියෝ ඇලර්ට්. අපිට ඔඩියෝ ඇලර්ට් සෙට් කරගන්න පුළුවන් හැම එකටම වෙනස් විදිහකට. කියන්නේ human detect එකට වෙන sound එකක්, ඊට no human එකට වෙන එකක්, fire එකට වෙන එකක්, animal color ඒ හැම එකටම වෙනම පුළුවන්. එතනින් Telegram එකත් එක්ක connect කරන්න පුළුවන්. ඒතකොට Telegram එකට picture alert, audio alert, video alert ඒ ටික එනවා. ඔය ටික තමයි features ටික. trial version එකක් release කරලා තියෙනවා. try කරලා බලන්න පුළුවන්. description එකේ තියෙනවා Facebook WhatsApp group වල links. ඒව link join වෙලා ඒ download කරගන්න එක කරන්න පුළුවන්.